හායි ළමයි මේ පාර අලුත් අවුරුද්දට අපි වැලි තලපා ගමු. අපිට ඕන වෙනවා සුවාගත්තු පොල්. මම මෙතන පොල් ග්‍රෑම් 150ක් වගේ අරගෙන තියෙනවා. ඊළඟට හාල් පිටි. මං හාල් පිටි ග්‍රෑම් 250ක් වගේ කොටාගෙන තියෙනවා. ඔයාලට මේකට කඩේ හාල් පිටි ගන්නත් පුළුවන්. මුලින්ම අපි පිට්ටුව තම්බගෙන ඉන්න ඕනේ. ඔයාලට මේකට රයිස් කුකර් එකක් හරි ස්ටීම් එකක් හරි යූස් කරන්නත් පුළුවන්. පිට්ටුව හදාගන්න කලින් අපි පොල් ටිකට හාල් පිටි ටිකෙන් ටික එකතු කරලා කලවම් කරගන්න ඕනේ. ඒකට ලුණු චුට්ටකුත් එකතු කරගන්න. ඔයාලා ගන්න පොල් වල තෙතගතිය වැඩිපුර තියෙනවා නම් වතුර ගොඩක් එකතු කරගන්න එපා. පිටුව තම්බුනාම ලිපෙන් දාගෙන තාච්චියක් ලිපේ තියලා ඒකට මුලින් සීනි චුට්ටක් දාලා කලවම් කරගන්න. සීනි ටික කැරමල් වුණාට පස්සේ ඒකට වතුර ටිකක් දාලා ඉතුරු සීනි ටිකත් එකතු කරගන්න. සීනි ටික දිය වෙනකොට ඒකට මසාල කලා දෙක තුනක් එකතු කරගන්න. මම සීනි ග්‍රෑම් 150ක් වගේ අරගෙන තියෙන්නේ. ඔයාලා ගන්න පිටි ප්‍රමාණය අනුව තමයි සීනි දාගන්න ඕනේ. ඊට පස්සේ සීනි ටික නූල ඇදෙන පදමට පැනගෙනාම ඒකට හදාගත්තු පිට්ටුව දාලා හොඳට කලවම් කරගෙන හයි වෙන්න කලින් ලෑල්ලකට දාලා ගණේ කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න.